අමාවක පෝයෙන් පසු ඇසළ මස 11 වන දිනය යෙදෙන 2026 ජූනි මස 25 වනදා උතුම් පැතුමන් සමගින් මැදරට තුන් සිව් හෙළයට ඔබ සාදරයෙන් පිළිගනිමි. අද අපි කතා කරන්න යන්නේ ශ්‍රී ලංකාවේ නගර අතරින් විචිත්‍රවත් මෙන්ම එම ප්‍රදේශයටම ආවේනික වූ හෙළ සංස්කෘතියක් තිබූ ඓතිහාසික වටිනාකමකින් යුත් රාජධානියක අග නගරයක් පිළිබඳවයි මේ සොයා යාම. වර්තමානයේ අප අමාමෑණී බුදුරජාණන් වහන්සේගේ වාමාදන්ත ධාතුන් වහන්සේ වැඩ සිටින ලංකාවේ දෙවන විශාලම අග නගරය වන මහනුවර හෙවත් සෙංකඩගල පුරවරයයි. ශ්‍රී දළදා මාලිගාවට ඉහළින් ඇති උඩවත්ත කැලේ ගල් ගුහාවක සිටි සෙංකණ්ඩ නම් ඍෂිතුමාගේ නමින් සෙංකඩගල නම ලැබී ඇති බවයි ඉතිහාසඥයින් පවසන්නේ. රාජකීය මාලිගාව ඉදිකළ වික්‍රමබාහු රජුගේ අගමෙහෙසිය වන සෙංකණ්ඩා නම් බිසවගේ නමින් හෝ සෙංකඩගල නම් රක්තවර්ණ පාෂාණයක් මුල් කරගෙන සෙංකඩගල යන නම පටබැඳී ඇති බවයි තවත් ජනප්‍රවාදවල පවතින්නේ. පුරාණයේ මහනුවර හඳුන්වා ඇත්තේ ශ්‍රී සෙංකණ්ඩ ශෛලබිදාන ශ්‍රී වර්ධනපුර ලෙසයි. තවද ශ්‍රී සෙංකණ්ඩ ශෛලබිදාන සෙංකඩගල කන්ද උඩරට කන්දේ නුවර සෙංකණ්ඩ ශෛලපුර ශ්‍රී වර්ධනපුර කන්ද උඩනුවර යන නම්ද භාවිතා කර තිබෙනවා. උඩවත්ත කැලේනොත් අනික් පසින් හන්තාන කඳු වැටියනොත් බහිරව කන්දිනුත් වට වූ මහනුවර නගරය ඕනෑම භෝගයක් වැවීමට තරම් ශාස්ත්‍රීක සෞම්‍ය දේශගුණයකින් සමන්විතයි. වර්තමානයේ මධ්‍යම පළාතේ අගනුවරද මහනුවර නගරයයි. මහනුවර යන්න අග නගරයකට භාවිතා කරන සමාන පදයක්. දෙමළ බසින් කණ්ඩි නැත්නම් කණ්ඩි යනුවෙනොත් ලන්දේසි ඉංග්‍රීසි පාලන කාලයන් තුළ කණ්ඩි ලෙස උච්චාරණය කිරීමත් සමග වර්තමානයේ ඉංග්‍රීසි බසින් භාවිතා වන කැන්ඩි යන නම සකස් වී තිබෙන්නේ. පුරාණයේ උඩරට රාජධානිය තුළ සියලු වැඩකටයුතු කිරීම සඳහා විවිධ ගම්මාන මෙන්ම රාජකාරීන්ට දක්ෂ හා රජුට පක්ෂපාතී විශ්වාසවන්ත අයට තනතුරු භාරදී කර්මාන්ත බිහි කිරීම තුළින් උඩරට රාජධානිය ගොඩනැගී තිබෙන්නේ. ඒ අනුව රජු සියලු ක්ෂේත්‍රවල ප්‍රධානියා විය. රජුව ලංකේශ්වර ත්‍රිසිංහලාදීශ්වර යනුවෙන්ද හඳුන්වා තිබෙනවා. රජුට සියලු ඉඩකඩම් හිමි වූ නිසා භූපති ආදීශ්වර යනුවෙන්ද පිළිගෙන තිබෙනවා. නමුත් රජු බෞද්ධ භික්ෂූන් වහන්සේලාගෙන් හා ප්‍රධානීන්ගෙන් උපදෙස් ලබා ගනිමින් පාලනය කිරීම සිරිත වී තිබෙනවා. ඒ අනුව රජු තනතුරු තානාන්තර ලබා දී තිබෙන්නේ මහා අධිකාරම් දිසාව මහලේකම් රටේ මහත්තයා දියවඩන ලෙස තනතුරු පත්කර ඔවුන් යටතේ සියලු රාජකාරි සිදු කර තිබෙන්නේ. ඒ අනුව රදල ගෝවි දුරා හුණු හේන රද වහුම්පුර කුඹල් දුර නැකති බත්කම කින්නර ගහල රොඩි ආදී ලෙස රාජකාරි පිහිටුවා තිබෙනවා. අද පවතින කුල ක්‍රමය බිහි වී ඇත්තේ මේ ආකාරයටයි. ඒ කර්මාන්තයන්ට අනුව ඇඳුම් පැළඳුම් ගරුසරු කිරීම ආහාර පාන ආසන පැනවීම කතා ශෛලිය සමාජ පිළිගැනීම ලැබී තිබෙන්නේ. මහනුවර රාජධානි සමයේ වලව් ක්‍රමයද බිහි වී ඇත්තේ. රදල වංශවත් අය ඔවුන්ගේ නිවාස සංකීර්ණ වලව් ලෙස හඳුන්වා තිබෙනවා. මහනුවර රාජධානි සමයේ ශ්‍රී දළදා වහන්සේට
දානය වැඩැන්වීමට අතීතයේ කළ හැකි වී තිබෙන්නේ අටවිසි බුද්ධ භෝගයෙන් පිරි බෝසත් නිවසකට පමණයි. එවැනි පරම්පරා 84කින් යුත් ගම්මාන ස්වාසු මහා ශ්‍රාවක බෝසත් ග්‍රාමයන් ලෙස හඳුන්වා දී තිබෙනවා. අටවිසි බුදුරජාණන් වහන්සේ නමකට එක ගමක් ගානේ ගම්මාන 28ක් ආශිර්වාදයට යොමු කළ ගම්මාන අටවිසි මුනිපුරවරය ලෙස සලකා තිබෙනවා. ගම්මාන 84කින් එවැනි පුරවල් සවස උදේ දහවල තේවාව වෙන් කළ විට එය එක් තේවා දිනයක් ලෙස සලකනවා. අටවිසි මුනිපුරවර 36ක් නැතහොත් ගම්මාන 1008ක් එක් දිශාවක්. ගම්මාන 84 කණ්ඩායම් 12ක් තියෙනවා. සෑම මාසයකම එක් දිනයක් වෙන් කළහොත් තේවාවට ගම්මාන 84කින්ද ඊළඟ මාසයට තවත් ගම්මාන 84ක් ලෙස වසරක් තුළ එම දිසාවේ ගම්මාන දහසින්ම එක් අයෙකු බැගින් හෝ තේවාවට සහභාගී විය හැකි ලෙස සකස් කර තිබෙනවා. මේ ආකාරයට තේවාව පැවැත්වීමට නම් තම නිවස බුද්ධ භෝගයෙන් පිරි බෝසත් නිවසක් බවට පරිවර්තනය කර ගත යුතුය වනවා. ඔවුන් දෛනිකව තම නිවෙස්වල මාසිකව ත්‍රිවිධ චේතීන් වහන්සේලා අභියසත් වාර්ෂිකව සප්ත අඩවියේ මේ උතුම් පූජාව පැවැත්වීමට නිරතුරු පුරුදු පුහුණු විය යුතුයි. මෙලෙස අෂ්ටඵල දෙතිස්ඵල ඇතුළු බුද්ධ භෝග අනුමෝදන ෂඩායතන ධම්මෝෂධ පූජා වඩන ස්වාසූ මහා ශ්‍රාවක පරපුරේ අය තේවා දිනයට මහනුවර නගරයට පැමිණ නවාතැන් ගන්නවා. දළදා වහන්සේට පූජා කිරීමට තමන්ගේ ගේදොර වතුපිටි ඉඩකඩම් පමණක් නොව තම දෑතින් වවා සකසා සූදානම් කරගන්නා ලද ධාන්‍ය, අල වර්ග, එළවලු වර්ග, පළතුරු පැඟිරි, පලා වර්ග, කැඳ, ඖෂධ වර්ගද තම දෑතින් සකස් කරගත් නිෂ්පාදනයන්ද තම දෑතින් තම නිවසේ වවා ගන්නා ලද දෙයින් සකසාගත් කැවිලි වර්ගද නොඉඳුල්ව බුදුරජාණන් වහන්සේට පූජා කිරීමට රැගෙන එනු ලබනවා. තවද තම නිවසේ වගා කරගත් මල්, තම දෑතින් සකසාගත් තෙල්, සුවඳ දුම් මෙන්ම දරලිපේ ආහාර පිසීම සිදු කරන බැවින් විවිධ දර, සුවඳ දර, පැඟිරි දරද රැගෙන එනු ලබනවා. ආහාර පිසීම, ගිලන්පස, කැඳ සෑදීම, එළවලු, පළතුරු සෑදීමට ලිං වතුර පමණක් භාවිතා කර තිබෙනවා. අදටත් ශ්‍රී දළදා මාලිගයේ රාජකීය මුළුතැන්ගේ හා දන්පැන් සෑදීමගත් ලිඳ දැකගත හැකි. එමෙන්ම පිරිකර රැස පූජා කිරීමට භාවිතා කර තිබෙන්නේ තම නිවෙස්වල ගම් දනව්වල සකසාගත් දේ පමණයි. අතීතයේ දළදා වහන්සේට මෙන්ම සප්ත අඩවියේම බුදුරජාණන් වහන්සේගේ පූජාව සිදු කිරීම මෙලෙදීගත් කිසිවක් භාවිතා කර නොමැත. එක් නඩයක් සවස තේවා හෝරාවට ගිලන්පස, අෂ්ටපාන, බේසජ්ජ පූජාවන් පවත්වන අතර තවත් නඩයක් ධර්ම සජ්ජායනාව සිදු කරනු ලබනවා. අනෙක් නඩය අලුයම පූජාවට සූදානම් වනු ලබන අතර අලුයම තේවා හෝරාවට මුරුතැන් පූජාව සකස් කර පූජා කරනු ලබනවා. උදේ කැඳ දානය, බත් දානය සමග දෙතිස් රාජ්‍ය භෝජනය සකස් කර පූජාව පවත්වනවා. ඉන්පසු භික්ෂූන් වහන්සේලාගේ දානයත් අනෙත් පිරිසට දන්සැල හා දැන්වැට පවත්වනවා. තේවාව නිමාවීමට පසුව සියලු දේ පිරිසුදු කර නැවත තම ගම් දනව් කරා පිටත්ව යනවා. වර්තමානයේ දළදා වහන්සේට පවත්වන පූජාවට මිලදී ගන්නා දෑ එක් කලද අතීතයේ
සෑමදේම තම නිවස් ගම් දනව්වල පමණක් තම දෑතින් පවා සකසාගත් දේ පමණක් පූජා කර තිබෙන්නේ. එම නිසා අතීතයේ උඩරට රාජධානිය පමණක් නොව මුළු ලංකාවම ශාස්ත්‍රීයමත්ව පැවතීමට හේතුවයි. ඔබ වෙත ඉදිරිපත් කළ තොරතුරු අතීත රජදරුවන්ගේ කාලයේ සිට මේ දක්වා පරම්පරා ගණනාවක් ශ්‍රී දළදා වහන්සේට තේවාව පවත්වන අයෙකුගෙන් විමසා දැනගත් කරුණේ. අදද එම නිවස්වල ඔවුන්ගේ ඉඩකඩම්වල දළදා වහන්සේට පූජාව පැවැත්වීමට හා දෛනික තම නිවසේ ආහාර පාන සඳහා අටවිසි බුද්ධ භෝගයන් වගා කර ඇති බව දැක ගන්නට පුළුවන්. එමෙන්ම එම නිවෙස් තුළ විවිධ නිර්මාණද දැකගත හැකියි. අතීතයේ මහනුවර රාජධානිය පමණක් නොව මුළු දිවයිනම කෙතරම් අලංකාරව සරුසාරව පවතින්නට ඇතිද. මහනුවර නගරය හා දළදා වහන්සේට පවත්වන දැකුම් වට්ටිය සමග දෙතිස්ඵල පූජාව පිළිබඳ ඔබ දන්නා තවත් තොරතුරු ඇත්නම් අප සමග බෙදා ගන්න. නැවත මෙවැනි සුන්දර ගමක තොරතුරු සමගින් හමුවෙමු. තුන් සිව් හෙළය සමග එක් වූ ඔබට ස්තුතියි.